අනුරාධපුර වඳින්න යන කෙනෙක්ට එහෙ තියෙන වැදගත්ම ස්ථාන එකක්වත් මිස් කරගන්නේ නැතුව බලන්න නම් ඔයා මම මේ වීඩියෝ එක පුරාවට කියන පිළිවෙලට ගිහින් බලන්න. විශේෂම දේ තමයි අපි මේ ගමන වැඩිපුරම ගියේ පයින්. ඒක වෙනම අත්දැකීමක්. බලන්නකෝ අන්තිම වෙද්දි කොහොමද කියලා. මේ ගමන අපි පටන් ගන්නේ උදේ පාන්දර 5ට විතර. අපි නැවතිලා ඉඳපු තැන ඉඳන් ටවුන් එක හරියට ළඟ නිසා පයින් තමයි ඒ ටික ආවේ. ඊට පස්සේ අපි ටුක් එකක් අරන් මුලින්ම ආවේ මෙන්න මෙතනට. දන්නවද මේ කොහෙද කියලා? අපි උදේ පාන්දර මේ ආච්චිගෙන් මල් එකකුත් අරගෙන දැන් මේ යන්නේ ජයශ්‍රී මහ බෝධිය වඳින්න. ඒක තමයි අපේ ලිස්ට් එකේ පළවෙනි ස්ථානය. ඒ අතරේ අපිට මේ පින්කම් එහෙමත් දකින්න පුළුවන් වුණා. අපි ගියපු දවසේ නම් සෙනග අඩු නිසා නිදාසේ වන්දනා කරන්න පුළුවන්කම ලැබුණා. අපි එතන ඉද්දි දැකපු දේ බලන්නකෝ. මේ දෙන්නම් පූජා කරලා තිබුණු දේවල් කන්න දඟලනවා. ඒ අතරේ මෙන්න මෙයත් ඇවිත් හිටියා. හරි. අපි ඊළඟට ගියේ රුවන්වැලි සෑය වඳින්න. හැබැයි ඒ යන අතරමඟ අපිට තවත් තැනක් බලන්න පුළුවන්. ඒ තමා ලෝවා මහා පාය. එතනින් පස්සේ අපි රුවන්වැලි මහා සෑය ළඟට ආවා. මෙතනට එද්දිම දැනෙනවා අමුතු හැඟීමක්. හරිම නිවෙන බවක්. මට ඒක වචනෙන් කියන්න තේරෙන්නේ නැහැ. ගියපු අය කියන්න ඔයාලටත් මේ විදියට දැනලා තියෙනවද? කොච්චර සෙනගක් හිටියත් ඒ නිස්කලංක බව නම් මෙතනදී අඩු වුණේ නැහැ. දැන් ටිකක් උදේ වෙලා නිසා අපි ඊළඟට ගියේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. අපි තෝරගත්තේ ශ්‍රී මහා බෝධිය පාකින් එක ළඟ තියෙන හෙළ බොජුන් හල. මෙතන කෑමත් රසයි වගේම ගානත් ගොඩක් අඩුයි. හරි, බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ අපි යන්න පිටතුනේ ජේතවනාරාමයට. ඒ යන මග දකින්න තියෙන විශේෂ දෙයක් තමයි මේ. ඊට පස්සේ අපි මේ පරණ නටබුන් ටිකත් බලාගෙන ඒ අතරින් ගිහින් ආවේ ජේතවනාරාමයට. දැන් එන්න අවුවත් වැඩි වෙන නිසා වතුර එහෙමත් අරගෙන යන එක ගොඩක් හොඳයි. ජේතවනාරාමයෙන් පස්සේ අපි ගියා ඒ ළඟ තියෙන පොඩි කඩේකට. ඒ කඩෙන් හොඳ ලෙමන් එකකුත් බීලා පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙලා ඒ ළඟම තිබුණ තිඹිරි පොකුණ බලාගෙන අපි ආයේ ගමන පටන් ගත්තා. මේ වෙද්දි අපි ශ්‍රී මහා බෝධිය, ලෝවා මහා පාය, රුවන්වැලි සෑය, ජේතවනාරාමය, තිඹිරි පොකුණ මේ සේරම බලලා ඉවරයි. ඊළඟට ආවේ තවත් විශේෂ තැනක් වෙන කුට්ටම් පොකුණ බලන්න. ඊට පස්සේ එතනින් අඩිපාරක් දිගේ අපි ආවේ සමාධි පිළිම වහන්සේ ළඟට. එතනින් පස්සේ ඒ ළඟම අපිට යන්න පුළුවන් අභයගිරිය බලන්නත්. ඒ යන අතරමඟ මේ වගේ කැනීම් කරන තැන් සහ තව රුයින්ස් ගොඩක් එහෙමත් බලාගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ අපේ ඊළඟ නැවතුම වුණ අභයගිරිය විහාරය ළඟ. එතනදි ගත්ත මේ කිරිපැණියක නම් මාරම රසයි. දැන් ටිකක් දවල් වෙලා රස්නෙත් වැඩි නිසා අපි ඊළඟට ටුක් එකක් අරන් ගියේ මෙන්න මේ විශේෂම නිර්මාණය බලන්න. සඳකඩ පහන මුරගල විතරක් නෙමෙයි. තවත් නටබුන් ගොඩක් මේ ළඟ තියෙන නිසා වාහනේ කෙනවට වඩා පයින් ගිහින් බලනවා නම් ගොඩක් දේ දකින්න පුළුවන්. මේ නටබුන් බලාගෙන අපි ඊළඟට ආවේ අපේ 12 වෙනි නැවතුම වුණ ඇත් පොකුණ ළඟට. එතනින් පස්සේ අපි කැලේ ඇතුළට වගේ වෙන්න තියෙන නටබුන් බලාගෙන ආවේ මෙන්න මේ යාළුවත් එක්ක. එයා අපිත් එක්ක ලංකාරාමයට එනකම් පාර පෙන්නුවා. එතනින් පස්සේ අපි ආයෙත් ටුක් එකක් අරන් ආවේ තූපාරාමය වඳින්න. මේ වෙද්දි ගොඩක් දවල් වෙලා නිසා අවුව හොඳටම වැඩි.
අපි තූපාරාමය අවට බලලා එතනින් ආවේ මෙන්න මේ වැව ළඟට. මේ තමා බසවක් කුලම වැව. මේ වෙද්දි ගොඩක්ම අවුව වැඩි නිසා අපි එතනින් ආයෙත් ටුක් එකක් අරන් ආවේ මිරිස වැටියට. ඊට පස්සේ ඊළඟ තිබ්බ කඩේකින් වතුර එහෙමත් අරගෙන අපි ඊළඟට ගියේ මෑත කාලයේදී වුණු අලුත්ම ස්ථානයකට. ඒ තමයි අපේ 17 වෙනි නැවතුම වුණු සඳහිරු සෑය. මේක ඇත්තටම ගොඩක් ලොකු චෛත්‍යයක්. බලන්නකො කොහොමද කියලා. ඊට පස්සේ අපේ 18 වෙනි නැවතුම තමා ඉසුරුමුණිය කියලා කියන්නේ. අපි මෙතනට එද්දී හවස 3 වගේ වුණා. මෙතන කිඹුලෝ ඉන්නවා කියලාත් තියෙනවා. හැබැයි මම නම් දැක්කේ නැහැ. ඉසුරුමුණියට ගියාම ඔයත් මේ ඇත් රූපය ළඟට කාසි දාලා දෙනවද? ඊට පස්සේ පෙම්යොලත් බලලා අපි ඉසුරුමුණිය විහාරයේ උඩටම ගියා. උඩටම ආවට පස්සේ ඔයාලට මේ ළඟ තැන්වල තියෙන විශේෂ ස්ථාන ගොඩක් බලාගන්න පුළුවන්. ඔන්න ඔය විදියට අපි අපේ අනුරාධපුර වන්දනාව ඉවර කරලා ආයෙ ටවුන් එකට ආවා. අපිට මේ දවසටම වාහනවලට වියදම් වුණේ රුපියල් 1500ක් වගේ. ඒ විතරක් නෙවෙයි. නොබලපු නොදැකපු තැන් ගොඩක් බලන්නත් පුළුවන් වුණා. ඊට පස්සේ අපි නැවතිලා ඉඳපු තැනට ගිහින් රෙඩි වෙලා රෑම ආව ස්ටේෂන් එකට. අපි ආපහු යන ට්‍රේන් එක තිබ්බේ රෑ 12ට. දවසම ඇවිදලා නිසා ගොඩක්ම මහන්සි. ඒක නිසා වේලාන්සරම ඇවිත් කෝච්චියේ නම් අපි හිටියා. ඔන්න අපේ ට්‍රේන් එක එනවා. මේක අංකසන්තුරේ ඉඳලා එන නයිට් මේල් එක. සීට් බුක් කරලා තිබුණ නිසා යනකන් නිදාගන්න තමයි දැන් තියෙන්නේ. ඔන්න ඔය විදියට අපේ අනුරාධපුර ට්‍රිප් එක එන්ඩ් කරනවා. ඔයාලට අපි ගියපු තැන් ගැන විස්තර ඒ පිළිවෙලටම මම පහල දාලා තියෙන link එකෙන් ගන්න පුළුවන්. තව වැඩි විස්තර එහෙම දැනගන්න ඕන නම් කමෙන්ට් කරලා අහන්න. මාව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න. bye.